මේ තමයි LB ස්ටෝල් එක ඔයගොල්ලෝ දැන් ඩ්‍රින්ක් වල ඉන්න ඔයගොල්ලන්ට ව්‍යාපාරික මහත්වරුන්ට ඒ වගේම තමයි පාරිභෝගික ඔබට ජනතාවට ඇවිල්ලා මෙතන කාර් පාක් එකේ බස් ස්ටෑන්ඩ් එකේ මෙහා පැත්තේ තියෙන කාර් පාක් එකේ තමයි මේ ඩිජිටල් පේමන්ට්ස් පිළිබඳව හඳුන්වා දෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට එන්න පුළුවන් LB ස්ටෝල් එකට ඇවිල්ලා LB SIM කොහොමද මේ ඩිජිටල් පේමන්ට් ඇප් එක යූස් කරන්නේ කොහොමද ඒකේ තියෙන වැදගත්කම මොකද්ද ඩිජිටල් පේමන්ට්ස් වල තියෙන වැදගත්කම මොකද්ද කියන කාරණාව ඔයගොල්ලෝ දැනගන්න පුළුවන් right දැන් මම හදන්නේ ඔයගොල්ලන්ට ඩිජිටල් පේමන්ට්ස් වල තියෙන වැදගත්කම මොකද්ද කියලා හඳුන්වා දෙන්න ඒ පිළිබඳව කියන්න මාත් එක්ක ඉන්නවා LB Finance Digital Head ඉතින් සුජානක කොහොමද මම සුජානක ඔයගොල්ලන්ට සුජානකෙන් අහලා කියන්න එතුමන් දන්නවා කොහොමද මේ ඩිජිටල් පේමන්ට්ස් පිළිබඳව එතුමන්ගේ තියෙන වසර ගණනාවක අත්දැකීම් එක්ක මේ ඩිජිටල් පේමන්ට් වල තියෙන වැදගත්කම. මට කියන්නකෝ මොන වගේ වැදගත්කමක්ද තියෙන්නේ? ඔව් ගයන් ඩිජිටල් පේමන්ට් කිව්වම ඇත්තටම එතනදී ඒක කාරණා දෙකකට බෙදෙනවා. එකක් තමයි ඔබ ගනුදෙනුකාරයෙක් විදිහට එහෙම නැත්නම් පරිශීලකයෙක් විදිහට ඔබ කරන ගනුදෙනු. ඒ වගේම තමයි ඔබ ව්‍යාපාරිකයෙක් විදිහට ඩිජිටල් ගනුදෙනු ක්‍රමය හරහා ඔබ මුදල් ලබා ගැනීම. එතන ওই දෙකම ඔබ කියන කාණ්ඩයට අයත් වෙනවා. ඒකට ඔබ පරිශීලකයෙක් විදිහට ගත්තාම එතනදී ඔබට තියෙන පහසුව. ඒ වගේම තමයි ඔබට ඔබගේ සියලුම බැංකු කටයුතු ඒ වගේම ඔබගේ සියලුම එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන කරුණු කාරණා මේ ඔබගේ ජංගම දුරකථනය හරහා කිරීමේ හැකියාව තියෙනවා මේ ඩිජිටල් යෙදුමක් පාවිච්චි කිරීම හරහා. ඒ වගේම තමයි ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබට ලංකා QR ක්‍රමය හරහා එහෙම නැත්නම් ඔබට පොස්ට් ටර්මිනල් එකක් ලබා ගැනීම හරහා කාඩ් මගින් ගනුදෙනු ඇක්සෙප්ට් කිරීම ඔය ආදී වශයෙන් විවිධ පහසුකම් රාශියක් ඔබට හිමි වෙනවා ආරක්ෂිත ක්‍රමය යටතේ. පහසුකම් රාශියක් ඔබට හිමි වෙනවා මේ ගනුදෙනු ලබා ගැනීම සහ අත්පත් කර ගැනීම සම්බන්ධයෙන්. එතකොට මෙතනදී අනිත් කාරණාව තමයි ඩිජිටල් ක්‍රමය හරහා ඔබ ගනුදෙනු කරනකොට දැන් පරිශීලකයා විශාල ප්‍රමාණයක් රටේ සිටින නිසා ව්‍යාපාරිකයෙක් නම් ඔබට ව්‍යාපාරයේ ටර්නෝවර් එක වැඩි කර ගැනීමේ අවස්ථාවක් ඔබට උදා වෙනවා. ඒ වගේ ගොඩාක් කාරණා තියෙනවා. ඉතින් අපි ඇත්තටම ඒක දිගින් දිගට කතා කළ යුතු මාතෘකාවක්. right. අපි දැන් ගත්තොත් මේ LB SIM app එක. SIM app එක යූස් කරන නැත්නම් භාවිතා කරන්න හිතන් ඉන්න කෙනෙක් උනාට දැනට භාවිතා කරන පාරිභෝගිකයන් විශාල පිරිසක් ඉන්නවා ලංකාවේ. ඒ නිසා දැනට අලුතෙන් යූස් කරන්න හිතන් ඉන්න කෙනෙකුට LB SIM app එක යූස් කරනවා නම් මොන වගේ වාසියද තියෙන්නේ? LB Finance එකෙන් ගන්න මූල්‍ය පහසුකම් වලින් කොහොමද ගෙවීම් කරන්න පුළුවන් කියන ඒ පිළිබඳව පැහැදිලි කිරීමක්. ඔව් ගයන් ඇත්තටම හොඳ මාතෘකාවක් ඔබ එළමුනේ. LB SIM app එක ගත්තාම ඇවිල්ලා මේක ඇප්ලිකේෂන් එකක් කියලා අපි කිව්වට ඇත්තටම මේක ඇවිල්ලා ඔබගේ එදිනෙදා බැංකු කටයුතු කිරීම සහ ඔයගේ ලයිෆ් ස්ටයිල් මැනේජ් කරන්න මැනේජ් කරගන්න පහසු කරන සමස්ත ප්ලැට්ෆෝම් එකක් විදිහට තමයි අපි මේක හඳුන්වන්නේ. එතකොට ඔබට LB SIM app එක ඩවුන්ලෝඩ් කිරීම හරහා ඔබට LC පරිශීලකයෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔබට ඔබගේ සියලුම බැංකු කටයුතු එහෙම නැත්නම් සියලුම මූල්‍ය කටයුතු මේ app එක හරහා කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබගේ සේවිංස් account එකක් ඕපන් කරන එක, ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් දාන එක, ඒ වගේම ඔබට අවශ්‍ය කරන ලෝන් එකක් තියෙනවා, පර්සනල් ලෝන් එකක්. ඔය ඒකදී විශේෂයෙන්ම මම කියන්න ඕනේ LB SIM app එක හරහා අපි මේ වෙනකොට AI powered personal loan එකක් දෙනවා. ඒ කියන්නේ ලංකාවේ ප්‍රථම වතාවට AI තාක්ෂණය යටතේ credit evaluation එකක් කිසිම human intervention එකක් කිසිම පුද්ගලික බද්ධතාවයකින් තොරව පුද්ගල බද්ධතාවයකින් තොරව අපි credit evaluation එකක් කරලා දෙනවා. ඉතින් ඒක තාමත්ම පහසුවෙන් අඩු ලියකියලි ප්‍රමාණයකින් අපිට ලක්ෂ 3ක උපරිමයක් දක්වා personal loan එකක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඔය ආදි වශයෙන් මූල්‍යමය කටයුතු කරගන්න අතරතුර ඔබට ඔබගේ ජල විල්පත් ගෙවීම්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් ආදී utility payments කිරීම හැකියාව සහ වෛද්‍ය පරීක්ෂණ කිර ගැනීම, ත්‍යාග ලබා දීම, විශ්වවිද්‍යාල සහ ගෞපේ හරහා රාජ්‍ය ආයතනයට ගෙනීම වගේ ඔයගේ ලයිෆ් ස්ටයිල් ෆීචර්ස් අපි මේ ඇප් එකට අපි ප්ලැට්ෆෝම් එකට අපි ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. thank you Mr. Janaka. thank you ගයන්. මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති LB SIM app එක ඔයගොල්ලෝ යූස් කරනවා නම් ඔයගොල්ලන්ට තියෙන පහසුකම් මොනවද, එහි තියෙන වාසි මොනවද කියන කාරණාව ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න. ඒ නිසා රීලෝඩ් එකේ ඉඳලා ඔයගොල්ලෝ රීලෝඩ් කරන්න, රීලෝඩ් එකේ ඉඳලා ඔයගොල්ලන්ට ඕන පේමන්ට්ස් එකක් LB SIM app එක කරා කරන්න පුළුවන්. ඩොක්ටර් චැනලින් ඒ වගේම අනිකුත් පේමන්ට් සියල්ලම සිදු කරන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලන්ට ගෙදර ඉඳගෙන කුපියට වාඩි වෙලා කිසි ප්‍රශ්නයක් නැතුව දාඩි දාගෙන එහෙම හෙදුවන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ ගන්න ෆයිනෑන්ස් සොලියුෂන් එහෙම නැත්නම් මූල්‍ය පහසුකම් වලට ඔයගොල්ලෝ රන් අයත්ද ගන්න, එහෙම නැත්නම් ලීසින් ෆැසිලිටි එකක්, එහෙම නැත්නම් ෆික්ස්ඩ් ඩිපොසිට් එකද මේ ඕනම LB ෆයිනෑන්ස් තරහා ගන්න ඕනම මූල්‍ය පහසුකමක් ගෙදර ඉඳන් ගෙවන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝගේ
බිල් එක ගෙදර තියෙන ලයිට් බිල, වතුර බිල, ඒ වගේම තමයි ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ වෙන ටෙලිෆෝන් බිල් එක මේ සියල්ලම ඔයගොල්ලන්ට ගෙවන්න පුළුවන්. ඒ නිසා මේ සියල්ල පහසුකම් එක්ක ට්‍රින්කෝ වලට අපි ඇවිල්ලා ඉන්නවා LB ෆයිනෑන්ස්. අත්වල බැඳ ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඇවිල්ලා අපිත් එක්ක ඩිජිටල් ක්‍රමයට හුරු වෙන ඩිජිටල් පේමන්ට්ස් වලට හුරු වෙන්න ඔයගොල්ලන්ට පුළුවන්. ඒ නිසා අපි ආරාධනා කරනවා ජුනි 5 6. ඒ කියන්නේ අද මේ ස්ටාර්ට් කරා අද සහ හෙට දවසේ අපි ඔයගොල්ලන්ට මේ පිළිබඳව දැනුවත් කරන්න සූදානම්. ඒ නිසා අපි ආරාධනා කරනවා ට්‍රින්කෝ වල ඉන්න පාරිභෝගිකයන්ට ඒ වගේම ව්‍යාපාරිකයන්ට එන්න එකතු වෙන්න LB ෆයිනෑන්ස් අපි සූදානම් ඔයගොල්ලන්ට ලංකාවේ තියෙන most popular digital payment app එක LB SIM app එකත් එක්ක ඔයගොල්ලෝ අත්වල බැඳගෙන ඔයගොල්ලෝ digital payment කරන ලංකාවේ ඉන්න හොඳ පුරවැසියෙක් වෙන්න ඕන අමතක කරන්න.